අක්මාව තමයි අපේ අභ්‍යන්තර අවයවවලින් විශාලතම අවයවය. අපේ ශරීරයේ විශාලතම අවයව වෙන්නේ අපේ හැම බාහිරින් තියෙන දෙයක් නිසා තමයි අපි අභ්‍යන්තර අවයව විදිහට මේක විශාලම අවයවය කියලා ගන්න. ඒකට අක්මාව හැදලා තියෙන්නේ කණ්ඩිකා කියන කොටස් හතරකින්. ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් බැලුවොත් මේ බෙදිලා වගේ තියෙනවානේ. ඒ තමයි කණ්ඩිකා කියන්නේ. ඊට පස්සේ මෙතන මේ පොඩි කොටයක් වගේ පේන්නේ පිත්තාශය. පිත්තාශය වෙනම අවයවයක්. හැබැයි ඒක අක්මාවේ යටිපැත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ. මොකද අක්මාවේ නිපද වෙන පිත නාල හරහා ඇවිල්ලා පිත්තාශයට ගිහිල්ලා වබඩා වෙලා තියෙනවා. මේ තියෙන්නේ අක්මාව සම්බන්ධ ප්‍රධාන රෝග තත්ත්ව දෙකක්. මේක පෙන්නලා තියෙන්නේ ෆැටි ලිවර්. එහෙම නැත්නම් අක්මාවේ අධික මේද තැන්පත් වීම නිසා එන්න පුළුවන් රෝග තත්ත්ව. දැන් මේ අක්මාව මේකට වඩා ලොකු වෙලා තියෙනවානේ. ඒ ලොකු වෙන්නේ මේ මේද තැන්පත් වීම නිසා. මේ රෝග තත්ත්වය සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් දීර්ඝ කාලයක් තිස්සේ මේද අධික ආහාර ගන්න කෙනෙක්. ඒ වගේම දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, තයිරොයිඩ් හෝමෝනයේ අඩුකම සහ අධික ස්ථූලතාවය වගේ ප්‍රශ්න තියෙන රෝගීන්ට ෆැටි ලිවර් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ෆැටි ලිවර් තත්ත්වයක් තියෙනවා නම් ඒකේ භයානකකම තමයි ඒක කාලයක් තිස්සේ තිබිලා සිරෝසිස් තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේ තියෙන සිරෝසිස් හැදුණු අක්මාවක නිදර්ශකයක්. සිරෝසිස් අපි අහලා තියෙනවා. මොකද්ද? මේකට ට්‍රීට්මන්ට් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ෆැටි ලිවර් තත්ත්වයේ මුල් අවස්ථාවලදී අපිට අඳුර ගන්න අමාරුයි. මොකද රෝගියා රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒකෝර ගොඩක් වෙලාවට අපි රෝගීන් රෝහලේදී හඳුනගන්නේ දැන් වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එහෙම නැත්නම් ඔය මෙඩිකල් චෙක්අප්ස් එහෙම කරනකොට අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එහෙම කරනවා බඩේ. ඒ කරාම අහු වෙනවා මෙයාට ෆැටි ලිවර් තියෙනවා. හැබැයි ඇත්තට මෙයාට රෝග ලක්ෂණ මොකුත් නැහැ. එතකොට මේ මුල් අවස්ථාවකදී අඳුරගත්තොත් අපිට පුළුවන් අර එයාගේ කෑම, එයාගේ බර ඔය දේවල් පාලනය කරන මේ රෝගේ යථා තත්ත්වයට ගන්න. මොකද මේ ෆැටි ලිවර් තත්ත්වයේදී ට්‍රීට්මන්ට්ස් ගත්තොත් ලිවර් එක අපහු නෝමල් තත්ත්වයටම ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක අපි කවුරුත් දාන්න නැතුව හරි දැනගෙන ප්‍රතිකාර ගන්න නැතුව හරි දීර්ඝ කාලයක් තිබ්බා කියලා. එතකොට මේකේ අක්මාවට තවත් හානි වෙලා සිරෝසිස් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට සිරෝසිස් තත්ත්වය අපි සාමාන්‍යයෙන් දන්නේ මත්පැන් බොන නිසා එනවා කියලා නේ. නමුත් මත්පැන් නොබොන කෙනෙකුට සිරෝසිස් එන්න පුළුවන්. එක හේතුවක් තමයි මම කලින් කියපු මේ ෆැටි ලිවර් තත්ත්වය. ඊට අමතරව වෛරස් ආසාදන තත්ත්වයක් තියෙනවා හෙපටයිටිස් කියලා. මේක සාමාන්‍ය විවහාරයේ සෙංගමාලය කියලා හඳුන්වනවා. මේ හෙපටයිටිස් තත්ත්වය නිසා අක්මාවට හානි වෙලා සිරෝසිස් තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. සිරෝසිස් තත්ත්වයේදී අක්මාව දීර්ඝ කාලීනව හානි වෙලා අක්මා පටක යලි ප්‍රකෘති තත්ත්වයට ගන්න බැරි විදිහට විනාශ වෙලා යනවා. ඒ කියන්නේ සිරෝසිස් වලින් අක්මාවට හානි වෙලා ඒ පටක අපහු අපිට යථාර්ථයට ගන්න බැහැ. එතකොට සිරෝසිස් හැදුණු රෝගියෙක් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තමයි පෙන්වන්නේ. මේ රෝග දැන් ෆැටි ලිවර් තත්ත්වය වගේ නෙමෙයි. අතරම සිරෝසිස් රෝගය හැදුණු කෙනෙක් රෝග ලක්ෂණ පෙන්වනවා. ඒකෝට අපිට එයා ප්‍රතිකාර සඳහා යොමු කරන්න පුළුවන්. දැන් ප්‍රතිකාර සඳහා ගියාම වෛද්‍යවරයා බලනවා මේ අක්මාවේ කොච්චර කොටසක් ඩැමේජ් වෙලා තියෙනවද කියලා ටෙස්ට් කරලා බලන්න පුළුවන්. එතකොට මේ ඩැමේජ් වෙලා තියෙන ප්‍රමාණය අපි හිතමු 150ට වඩා අඩුයි කියලා. එතකොට එයාගේ හොඳ කොටසක් තියෙනවනේ. ඒ හොඳ කොටස පරිස්සම් කරගෙන එයාට ජීවත් වෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට වෛද්‍යවරයා ලබා දෙන්නේ වෛද්‍ය උපදෙස්. මොකද බෙහෙත් වලට වඩා මේ රෝග දෙකටම දෙන්නේ වෛද්‍ය උපදෙස් වලට. වෛද්‍ය උපදෙස් වලදී අපි කියනවා මත්පැන් බොන එකට සම්පූර්ණයෙන් නවත්තන්න, අධික තෙල් සහිත, අධික ලුණු සහිත, අධික ප්‍රෝටීන් සහිත ආහාර අඩු කරන්න, සහ ශරීරයේ බර ඒ දේවල් හරියට පවත්වාගෙන ඔය වගේ දේවල් කරලා අපිට පුළුවන් අක්මාව රැකගන්න. ඊට අමතරව දැන් අපි හිතමු රෝගියා මේ සිරෝසිස් රෝගියෙක් කෙනෙකුට එයාගේ අක්මාවේ 70%ක් කොයිට වැඩි ප්‍රමාණයක් ඩැමේජ් වෙලා කියලා. එතකොට එයාට අක්මාවෙන් ජීවත් වෙන්න බෑ. ඒ වගේ රෝගියෙක් අපිට කරන්න පුළුවන් අක්මා බද්ධයක් සඳහා යොමු කරන එක තමයි. කොහෙද පිත්තාශය ගල් කියලා දෙනවනේ. මේ තියෙන පිත්තාශයක් හැබැයි මේක සාමාන්‍ය අපෑගේ තියෙන පිත්තාශයට වඩා විශාලයි. මොකද මේක ඇතුළේ ලොකු ගලක් කියන පිත්තාශයේ ගලක් තියෙනවා. ඒක නිසා මේක ප්‍රධාන එකට කියන්නේ ඉන්ෆ්ලමේෂන් එකක් වෙලා තමයි තියෙන්නේ. ඒකත් මේ තියෙන අපේ ආග්නේයාශය. මේක නම් සාමාන්‍ය විවරයක් තියෙන කිසිම රෝගයක් කියන එකක් නෙමෙයි. මේ තියෙන ආග්නේයාශය මේ කෙළවරේ තියෙන ප්ලීහාව මේ පැත්තේ තියෙන ග්‍රහණිය. ඒ කියන්නේ කුඩාන්ත්‍රයේ පළවෙනි කොටස. මේ විදිහේ කුණපසටවල තමයි මේ මෙතන පෙන්නන්නේ. ඊගාවන නැතර වෙන මේ. එතකොට
අක්මාවෙන් පිට නිපද වෙන්නේ අක්මාවෙන් නිපද වෙන පිත්තාශය තමයි කබඩා කරන්නේ. එතකොට මේ පිටේ විවිධ සංකඩ තියෙනවා. කොලෙස්ටරෝල්, පිත්ත වර්ණක සහ තවත් ඒකට මේවා තියෙන්න ඕනේ නිවැරදි අනුපාතයක්. මේ අනුපාතය වෙනස් වුණාම තමයි මේ වගේ ගල් හැදෙලා තැම්පත් වෙන්නේ. මේ තියෙන මේ වගේ හැදෙලා තැම්පත් වෙච්ච ගල්. මේ තියෙන කොලෙස්ටරෝල් වලින් හැදිච්ච ඒවා, මේ තියෙන පිත්ත වර්ණක වලින් මේ තියෙන මිශ්‍ර ගල්. එතකොට දැන් මේ අක්මාවෙන් ඉපදවන පිත්තාශය ගබඩා කරලා පිත්ත ප්‍රණාලය දිගේ පල්ලෙහාට ඒ වගේම අග්න්‍යාශයෙන් ඉපදවන අග්න්‍යාශයක ප්‍රණාලය දිගේ තමයි එන්නේ. ඒකට අග්න්‍යාශික ප්‍රණාලයයි පිත්ත ප්‍රණාලයයි එකතු වෙලා පොදු ප්‍රණාලයකින් තමයි ගහණියට නිරුද්ධ වෙන්නේ. මේ හැදෙන ගල් ඒ මාර්ගයේ ඕනම තැනක අවහිර කරන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම පිත්තයි අග්න්‍යාශික උෂයි දෙකම මේ හැදෙන ගල් මේ අර කියන මාර්ගයේ ඕනම තැනක අවහිර කරන්න පුළුවන්. එහෙම අවහිර කරොත් එහෙම දැන් අපේ පිටයි අග්න්‍යාශික උෂයි දෙකම මේ ගහණියට මුදා හරින්න බැරි වෙනවා. ඒකකොට ඒ වගේ අවස්ථාවකදී ඒ ගල් ඉවත් කරන්න ශල්‍ය කර්මය කරන්න ඕනේ. ඒ ශල්‍ය කර්මය කරන්නේ වෛද්‍යවරයා විසින් බලනවා ඒ ගලේ ප්‍රමාණය සහ ඒ රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කරලා බලලා තමයි අදාළ ශල්‍ය කර්මය මොන විදිහට කරන්න කියලා තීරණය කරන්නේ. විවිධ ශල්‍ය කර්ම ආකාරය දැන් මේ පොත ප්‍රණාලය අවහිරවුණොත් අග්න්‍යාශීක උෂා දෙන්නේ නැහැ ගහණියට. එතකොට අග්න්‍යාශීක උෂේ තියෙනකොට ජීරක එන්සයිම්. ඒ ජීරක එන්සයිම දැන් තමන්ට ආහාර නැති වෙනවනේ. ඒ නිසා එයා කරන්නේ එයාගේ බොඩි එක මේ කියන්නේ මේ තමන්ගේ සෛලම ජීර්ණය කරන්න පටන් ගන්නවා. ඒ වගේ අවස්ථාවල තමයි කියන්නේ අග්න්‍යාශයික ප්‍රදාහයක් කියලා. අග්න්‍යාශයික ප්‍රදාහයකට වෙන ප්‍රධානම රෝග ලක්ෂණයක් තමයි දැන් අපේ අග්න්‍යාශයේ තියෙන උදර කුහරයේ ගොඩක් මේ කොටුවට පෙරට ආසන්නයේ තමයි තියෙන්නේ. ලොකු වේදනාවක් එන්න පුළුවන් සහ ඇඟ ඒ වගේ මැස් කහපාට වෙන්න පුළුවන්. මොකද මේ වමනය වෙනවා සම්පූර්ණ මේ ගැස්ට්‍රයිටිස් වලින් රෝග ලක්ෂණයි මේ අග්න්‍යාශයික ප්‍රදාහය. දැන් අපි කතා කරන්නේ අග්න්‍යාශයික ප්‍රදාහයේ රෝග ලක්ෂණයි ගොඩක් දුරට එක සමානයි. එතකොට අපි හැමෝටම ගැස්ට්‍රයිටිස් තියෙන ඉපහසු දෙයක් නෙමෙයි ගොඩාක් ඒකතරගෙන ඉන්නවනේ හරියට වයින් බලන්න මේක වෙනවා නේ දෙන්න පුළුවන් තරම් ඉන්නවද දුන්නට පස්සේ අර ජීවත් වෙන්න පුළුවන් තරම් ඉන්නවද වැඩේට කරන්න තමයි ඒක මේ වගේ රෝගයක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඊළඟට අපි මොලේ මේ රෝගී